What do you think of when you think of Easter? Kids? Family? A stellar outfit? A moment 2,000 years ago that still feels like hope? Or far off, like a story just outside your own? Easter isn't what anyone expected. Come and see. ආමෙන්. දේව අභිමුඛයේ උන්වහන්සේගේ තවත් අලුත් දවසක් අපි උන්වහන්සේගේ කුරුස පූජාව ඒ වගේම උත්ථානය අද දවසේ අපි සිහි කරනවා. සිහි කිරීමේ දේව මෙහෙය තමයි අද දවසේ අපි පවත්වන්න යන්නේ. ඉතින් කී දෙනෙක් අඬනවද යේසුස් වහන්සේ මැරුණා කියලා? අපි ඇත්තටම යේසුස් වහන්සේ මැරුණා කියන එක අපි සිහි කරන්න ඕනේ. නමුත් උන්වහන්සේ අද දවස වන විට මැරිලා දින්නේ නෑ, ජීවමානව ඉන්නවා. ඉතින් අපි සමරන්න ඕන උන්වහන්සේගේ පූජාවයි උත්ථානයයි සිහි කරමින් අපි ප්‍රීතියෙන්. මොකද උන්වහන්සේ කුරුසේ නෑ, සොහොනේ නෑ, සදාකාල ජීවනයේට අපව ගෙන යන පිණිස උන්වහන්සේ මරණය පරාජය කර පාතාලයට ගිහිල්ලා යතුරු අරගෙන අපිව ගලවන්න උන්වහන්සේ නැගිටලා ඉවරයි. ආමෙන්. හාලෙලූයා. අපි ජයග්‍රාහක සෙනගක්. ඔබ ළඟ ඉන්න කෙනාට හැරිලා කියන්න අපි ජයග්‍රාහක සෙනගක්. අද එහෙනම් මලානික වෙන්න බෑ. අද එහෙනම් නිදිය ගන්න බෑ. ඔබ නිදි මරන්න පුළුවන්, මේ දවස්වල වෙහෙසිලා ඉන්න පුළුවන්, කමක් නෑ. දේවව අභිමුඛයට එනකොට කිසිම නිදිය ගන්න බෑ. මොකද දෙවියන් වහන්සේ තුල අපේ ජුවලිතකම තියෙන්න ඕන. අපේ හදවත උන්වහන්සේක සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ඔබ දන්නවා වයර් එකක් කියන්නේ සම්බන්ධ නොවුනොත් ප්ලග් එකක් සම්බන්ධ නොවුනොත් ඉතින් එතනින් එහාට කරන්ට් එක ගමන් කරන්නේ නැහැ. ඔබේ අවහිරතාවයක් වුණොත් ඔබට උන්වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය පවත්වන්න බැරුව යනවා. එහෙනම් අද දවසේ අපි ප්‍රීතියෙන් නටමින් උන්වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේගේ ජයග්‍රහණය සමරන්න යනවා. ආමෙන්. මරණින් ඔබ මා දිවි මිදෙව්වේ
හොඳයි අපේ මාතෘකාව. අපි මාතෘකාවක් දැම්ම අපේ සර්විස් එකට. මොකද්ද මාතෘකාව? Your price has been paid. Hallelujah. ඔබගේ මිල ගෙවලා ඉවරයි. Hallelujah. Amen. තවත් මිලක් ඔබට ගෙවන්න නැහැ. තවත් කරන්න දෙයක් ඔබට මට ඉතුරු වෙලා නැහැ. යේසුස් වහන්සේ සියල්ල කරලා ඉවරයි. Amen. Hallelujah. ඔබ මාත් එක්කද? හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කරලා ඉවරයි. Hallelujah. සාමාන්‍යයෙන් ෆුල් ස්ටොප් එකක් අපි තියන්නේ මොකද? ආයේ නැවත ලියන්න තැනක් නැහැ එතනින්. ඒක කරලා ඉවරයි. හලලූයා. ඔබට මට කරන්න කිසිම දෙයක් නැහැ. ස්වර්ගයට යන්න කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න ඔබ ඇඩිෂනල් දේවල් කරන්න අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් අපේ මිලය ගෙවලා ඉවරයි. ආමෙන්. අපි ලස්සන අත්පොළ සන්නාදයක් දෙමුද අපේ යේසුස් වහන්සේට. පාපේ කුලිය මරණය හැබැයි දෙවියන් වහන්සේගේ දීමනාව නම් ක්‍රිස්තුස් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ තුල මම නැවත කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. හලලූයා. ඔබ කවුරු වුණත් කමක් නැහැ. ඔබ මොන ස්ථානයක හිටියත් කමක් නැහැ. ඔබේ නම මොකක් වුණත් කමක් නැහැ. ඔබේ තත්වය මොකක් වුණත් කමක් නැහැ. ඔබේ ක්‍රමය මොකක් වුණත් කමක් නැහැ. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුලට ආවට පස්සේ ඔබ අලුත් මැවිල්ලක්. හලෙලූයා. ඔබේ නම දෙවියන් වහන්සේ වෙනස් කරන්න යනවා. ආමෙන්. ඔබේ ක්‍රමය දෙවියන් වහන්සේ වෙනස් කරන්න යනවා. ඔබ ස්ථානයකට එන්න ඕන. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ තුලට. හලෙලූයා. ඇයි අපි දුක් විඳින්නේ? අපි දුක් විඳින්නේ මේ පොළව වැටිලා තිබෙනවා. අපි වැටිලා තිබෙනවා. ආමෙන්. මොකද දෙවියන් වහන්සේ කිව්වේ මිනිස්සයාට පාපයට වැටුණාට පස්සේ? කාරණා දෙකක් කිව්වා. මොනවාද කිව්ව කාරණා දෙක? කී දෙනෙක් දන්නවද? ස්ත්‍රියට එකක් කිව්වා, පුරුෂයාට එකක් කිව්වා. මොනවාද කිව්වේ? වැටුණාට පස්සේ දෙවියන් වහන්සේ කිව්ව දේවල් දෙකක්. ස්ත්‍රියට සහ පුරුෂයාට. කොටලා මහන්සියෙන් පොළව උපදවන්න යන්නේ නිකන් සල්ලි හම්බ කරන්න හම්බෙන්නේ නැහැ වාට. නිකන් ගස්වල ගෙඩි එන්නේ නැහැ. නිකන් පඩි එන්නේ නැහැ. ඔයා වෙහෙසිලා, මහන්සි වෙලා, කල්පනා කරලා, දාඩිය දාලා, වෙහෙසිලා හෙම්බත් වෙලා, ටෙන්ෂන් වෙලා, අමාරුවෙන් ඔයාගේ පඩිය හම්බ කරගන්න. ඒක සාපයක්. ආමෙන්. ස්ත්‍රියට මොනවාද කියන්නේ? ඔයාට නිකන් දරුවෝ බිහි කරන්න බෑ. ඔයාගේ දරුවව බිහි කරන්න ඕනේ ඔයා වේදනාවෙන්. ආමෙන්. හලෙලූයා. නිකන් දරුවෙක් වගේ ඉන්න බෑ. ඔයා දරුවෝ හම්බෙච්ච අය දන්නව මොන වගේ වේදනාවක්ද? එසේ මෙසේ වේදනාවක් නෙවෙයි. ලෝකේ තියෙන භයානකම වේදනාව. අම්මා කෙනෙක් දන්නවා. භයානකම වේදනාව. උහුලන්න පුළුවන් තරමට වඩා එහා ගිය සීමාවෙන් එහා ගිය වේදනාවක් එන්නේ අම්මා කෙනෙක්. ඇයි? සාපය. හලෙලූයා. පාපයට කුලියක් තිබෙනවා. හැබැයි මම ඔබට කැමති ඊටමත් ආශිර්වාදලත් කනට මිහිරි දෙයක් බෙදා ගන්න. ලෝකයේ එහෙම තියෙද්දි අවුරුදු 2000කට ප්‍රථම ඔබගේ බිල ගෙවන්න ඔබගේ මිලය ගෙවන්න කෙනෙක් ආවා. එයා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබට දෙවියන් වහන්සේ ප්‍රේම කළේ එයාගේ තත්වය වෙනස් කරලා, එයාගේ මහිමය වෙනස් කරලා, එයාගේ තලය වෙනස් කරලා එයා අපි වගේ ස්ථානයකට ආව ඔබට ප්‍රේම කරා. හලෙලූයා. මම ඔබෙන් අහන්න කැමති ඔබ කෙනෙක්ට ප්‍රේම කරනවා නම් ඔබගේ තලයෙන් බහින්න. ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කළා නම් ඔබ කවුද ප්‍රේම නොකරන්නේ? ජේසුස් වහන්සේ සමාව දුන්නා නම් ඔබ කවුද සමාව නොදෙන්න? අද අපි ඉන්නේ අපේ මිලය ගෙවලා නිසා. අද අපි අබ්බා කියලා කතා කරන්නේ, අපි අද භුක්ති විඳින්නේ, අපි අද සදාකාල ජීවනයට ඇතුල් වෙන්නේ අපේ හොඳකම නිසා නෙමේ. යේසුස් වහන්සේගේ ප්‍රේමය නිසා. හලෙලූයා.
එහෙනම් ඔබයි මමයි කවුද අනිත් අයට සමාව නොදෙන්නේ? මක් නිසාද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්නම් දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ ආනුභාවය, උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේගේ බලය, ආධිපත්‍ය දෙන පිණිස උන්වහන්සේ අපිට ප්‍රේම කරලා තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. එහෙනම් අපේ ප්‍රේමය පුළුල් වෙන්න ඕන මීට වැඩිය සභාව. අපිට උන්වහන්සේ free of charge ප්‍රේම කරලා තිබෙනවා නම් අපිත් ඒක එහෙමම කරන්න ඕන. අපිට කියන්න බෑ නෑ. මම ඌ සමාව දෙනකම් මම සමාව දෙන්නේ නෑ. එයා සමාව දුන්නත් නැතත්, ඔයා හරි හෝ වැරදි වුණත් මම ක්‍රිස්තුස් වහන්සේ මට ප්‍රේම කරලා තිබෙන නිසා, මගේ මිලය ගෙවලා තිබෙන නිසා මමත් මිලය ගෙවලා ඉවර කරලා ස්වර්ගයේ රැස් කරගන්න යනවා. ආමෙන්. හල්ලෙලූයා. අපි ගැලවීම ලැබුවට පොළව ගැලවීම ලැබලා නැහැ. ආමෙන්. පොළව සාපලත්තාම පොළව නිදහස් වෙලා නැහැ. හැබැයි ඔබයි මමයි නිදහස් වෙලා ක්‍රිස්තුස් වහන්සේ තුල. ආමෙන්. හල්ලෙලූයා. ඔබයි මමයි නිදහස් වෙලා, හැබැයි පොළව නිදහස් වෙලා නැහැ තාම. ප්‍රශ්නයක් තිබෙනවා. පොළව වෙනස් කරන්න වෙනස් වෙච්ච කෙනා බලපෑමක් වෙන්න ඕනේ. හල්ලෙලූයා. ආමෙන් කියන සභාව. පොළව නිදහස් වෙලා නැහැ. පොළව නිදහස් කරන පිණිස තමයි, මස්කට් වෙනස් කරන පිණිස තමයි දෙවියන් වහන්සේ ඔබව මාව තෝරලා අරගෙන ආලෝකයක් කරලා තිබෙන්නේ. හල්ලෙලූයා. ඔබ යන භූමිය ආශිර්වාදලත් භූමියක් වෙන්න යනවා. හල්ලෙලූයා. We've updated our service time. Join us every Friday at 5 p.m. at Venus Hotel for a powerful time of worship, fellowship, and the Word of God. Come and encounter God's presence like never before. For more details, contact us using the numbers in the description below. We look forward to seeing you.